හරි මේ අද අපි එතකොට 2002 A level paper එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට 2002 පළවෙනි රචනා ප්‍රශ්නේ පළවෙනි ගාන, ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ගාන. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකත් එක්ක. එතකොට ඔයාලා මේක බලන්න කලින් හැම ළමයෙක්ම පේපරේ හොයාගෙන රචනා ප්‍රශ්නේ කළා ඇවිල්ලා ඕන මේක බලන්න. එතකොට තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. අපි යමු ගානට. පළවෙනි ප්‍රශ්න විදියට තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව ආශ්‍රයෙන් එන ගාන කියන කවුරුත් දන්නෝ. ඒ යාන්ත්‍ර විද්‍යාවේ චලිතය සහ ඝර්ෂණය සම්බන්ධ කරපු කොටස් කීපයක් තමයි වෘත්ත චලිතයත් පොඩ්ඩක් විතර සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මේ පළවෙනි ගානේ රූපයක් දීලා තියෙනවා. මෙහෙම කියනවා. රූපේ පෙන්වා ඇති පරිදි විනෝදයේ සඳහා කරනු ලබන ක්‍රීඩාවකදී පී වේදිකාව මතින් දුවවිත් පහළ ඇති ජල තටාකයකට වැටීම සිදු කරනු ලබයි. රූපය පොඩ්ඩක් බෝඩ් එකට දාගත්තොත් මෙන්න මේ ආකාරයේ රූපයක් තමයි අපිට දීලා තියෙන්නේ. AB මෙතනින් පස්සේ ජල තටාකයක් ඔන්න ඔය විදිහට පෙන්වන්න තියෙනවා. හතයි දශම 2 මීටර උස තැනක ඉඳලා තමයි මෙන්න මේ C සිට ඉඳලා ළමෙක් දුවගෙන යනවා පෙන්නනවා. P කියලා ළමෙක් දුවගෙන යනවා. ඊට පස්සේ මෙතන 5 මීටර මේ කොටස 4.5 මීටර සහ මෙතනින් ඇවිල්ලා මෙන්න මේ විදිහේ කඩයිරක් වෙන්නලා තියෙන ළමයා එතකොට ජල තටාකයට වැටෙන මාර්ගය. ওই විදිහේ රූපයක් තමයි අපිට දීලා තියෙන්නේ. තවදුරටත් කියන මෙහෙම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වන ශිෂ්‍යයෙක් වේදිකාවේ එක් කෙළවරක C සිට එතකොට මෙන්න මෙතන ඉඳලා C සිට ශිෂ්‍යයාගේ ස්කන්ධය දීලා තියෙනවා අපිට 50යි කිලෝග්‍රෑම් කියලා. ඔහොම ස්කන්ධයක් තියෙන ළමෙක් තමයි නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළා අනෙක් කෙළවර D දක්වා ඒකාකාරව තරණය වෙලා කිසිදු භ්‍රමණ චලිතයකින් තොරව 5 ms ඍණ එක වේගයකින් තිරස් දිශාවට වේදිකාවෙන් ඉවත් වේ. මෙතෙන්දී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ ළමයා මෙන්න මෙතනින් ඉවත් වෙන වේගය වේදිකාවෙන් ඉවත් වෙන්නේ 5 ms ඍණ එකක වේගයකින් ඉවත් වෙනවා කියන එක දීලා තියෙනවා. වේදිකාවේ දිග මීටර් 5ක් වේ. වාත ප්‍රතිරෝධය නොසලකා හරින්නලු. වේදිකාවේ දිග. ඒ කියන්නේ CD දිග මීටර් 5ක් කියන එක AB වලත් පෙන්නලා තියෙනවා. අපි යන් රෝමිලක්කම් එකට ඔය දත්ත ටිකත් එක්ක අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය බලන්න. A වේදිකාව මත දුවන විට ශිෂ්‍යයාගේ ත්වරණය ගණනය කරන්න. ආරම්භක ප්‍රවේගය 0යි. පස්සේ ප්‍රවේගය 5යි. ගියපු දුර එහෙම නැත්නම් සරලරේඛියව දිගුවනම් මෙතනදී සිදු කරපු විස්ථාපනය 5 මීටර කියන 3 දෙනෙක් ගන්න. අපෙන් අහන්නේ ත්වරණය. කාලය නැති චලිත සමීකරණයකට අපි ගියාම අපිට තියෙනවා ළමයාගේ නැත්නම් ශිෂ්‍යයාගේ චලිතයට මෙන්න මේ දිශාවට කවුද දාන සුදුසුම v වර්ග සමානයි u වර්ග ධන 2ක් as අපිට දාන්න. හරි කාලය නැති සමීකරණයකට අපි ගියේ. v වර්ගය v කියන්නේ අවසාන ප්‍රවේගය 5යි 5 වර්ගය සමානයි u ආරම්භක ප්‍රවේගය 0යි 0ේ වර්ගය ධන 2ක් a ත්වරණය දන්නේ නැහැ විස්ථාපනය 5යි 5 වර්ගයේ 25 සමානයි දෙවරක් මෙතන විස්ථාපනය 5ක් වුණා දෙවරක් 5 10යි a. එහෙනම් a සඳහා ඊටාම් පහසුවෙන් පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් 25 බෙදීම 10යි. ඒ කියන්නේ 2.5යි ms ඍණ 2ක් විදියට පළවෙනි කොටසේ a කොටසට පිළිතුර ලැබෙනවා. ගාන මේකත් එක්කම ලියා ගන්න ළමයි මේ අවශ්‍ය ළමයි වීඩියෝ එක බලද්දී අවශ්‍ය ළමයි කියනවා ස්කිප් කරලා ගාන හදා ගන්න උතන හරි වැරදුණු තැනක් තියෙනවා නම් වේදිකාව මත දුවන විට ඔන්න ශිෂ්‍යයාගේ ත්වරණය දීලා තියෙනවා 2.5 ms ඍණ 2ක්.
හරිද? ඊට පස්සේ B කොටසට යනවා. මේකෙන් පස්සේ B කොටස B කොටස කොහොමදත් A ගේ අගය මෙතන ලියලා තියා ගන්නවා 2.5 ඉන්වෙස්ට් වෙන දෙක නැවත අවශ්‍ය වුණොත් B කොටස වේදිකාවේ අනෙක් කෙළවර D කරා ළඟා වීමට ඔහු කොපමණ කාලයක් ගනින්ද කියලා. වේදිකාවේ අනෙක් කෙළවර D කරා ළඟා වීමට. ඉතින් නැවතත් අපිට ශිෂ්‍යයාගේ චලිතයට චලිත සමීකරණයක් දාන්න පුළුවන් මේ දිශාවට දාන්න පුළුවන් ලේසිම අපි ත්වරණයක් හොයාගත්තු හින්දා B සමානයි U ධන AT දාමු. අවසාන ප්‍රවේගය 5යි ආරම්භක ප්‍රවේගය 0යි ධන ත්වරණය අපි හොයාගත්ත 2.5යි වතාවක් t දන්නේ නැහැ. t සමානයි කීයක් එනවද? 5 බෙදීම 2.5 ඒ කියන්නේ තත්පර දෙකක්. තත්පර දෙකක කාලයක් තමයි t සමානයි u ධන at මගින් අපිට හොයාගන්න පුළුවන් t සමානයි 2යි. හරි. ඒතර මම කාලය කියන එකත් මේ හරිය තැනක දාලා තියාගන්න t සමානයි 2යි. ඔය කොටස් වල හපු පිළිවෙලට උත්තර ටික මම දාලා තියාගන්නවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්කිප් කරලා ලියා ගන්න. C කොටස තම ත්වරණය අයත් කර ගැනීම සඳහා ශිෂ්‍යයාට අවශ්‍ය බාහිර බලය ලබා ගන්නේ කෙසේදයි පැහැදිලිව සඳහන් කරන්න. ශිෂ්‍යයාට අවශ්‍ය බාහිර බලය ලබා ගන්න මෙතෙන්දී ඝර්ෂණ බලය. ඕක තමයි බලාපොරොත්තු වෙන උත්තරේ වෙන්නේ. මොකද අපි ඇවිදිද්දි දුවද්දී කරන්නේ ඔහොම කුලක් තියෙනවා නම් හරි අපි කරන්නේ මෙන්න මේ කොටසින් කියන්නේ අපේ ඇඟිලි සහිත කොටසින් අපි කරන්නේ පොළව ඇවිදිද්දි හරිද? ඇවිදිද්දි ඉස්සරහට යද්දී පොළව පස්සට තල්ලු කිරීමක් තමයි මෙතෙන්දී කරන්නේ. මේ පාදයේ අග කොටසින් පොළව පස්සට තල්ලු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතෙන්දී පොළවට සාපේක්ෂව ගත්තම අපේ පාදයේ යන්න හදන්නේ පිටිපස්සට. අපි ඇවිදින්න උත්සාහ කරද්දී පොළවට සාපේක්ෂව අපි පොළව මෙහෙම තල්ලු කරගෙන කකුල පස්සට යවන්න හදද්දී අපේ පාදයේ පොළවට සාපේක්ෂව යන්නේ පිටිපස්සට. අන්න එහෙනම් පොළව සහ අපේ පාදය අතර සාපේක්ෂ චලිතයට විරුද්ධව තමයි හැමතිස්සෙම ඝර්ෂණ බලය දෙන්නේ. එහෙනම් පොළවට සාපේක්ෂව පාදය යන්නේ පිටිපස්සට නම් පොළව මගින් චලිතය වළක්වන්න මොකද කරන්නේ? කකුල පාදයේ මත ඝර්ෂණ බලය ඉදිරියට දානවා. එතකොට ඕක තමයි ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. ඔය ඝර්ෂණ බලයෙන් හින්දා තමයි මෙයා මේ කියන විදියට බලය ලබා ගන්න. බාහිර බලය ලබා ගන්න. මේක රූපයක් හැදීමේ අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. කෙසේද පැහැදිලිව සඳහන් කරන්නලු ඝර්ෂණ බලයෙන් තමයි මේක ලබා ගන්නේ. ශිෂ්‍යයා වේදිකාව මත දුවන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව සලකුණු කරන්න. මේ සඳහා මෙහි දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගන්න කියලා කියනවා. ඒතර මේ කොටසින් පස්සේ ඊළඟ කොටසට ගත්තම D කොටසෙදී. හරි. එකේ D කොටස අපිට රූපයක් දීලා තියෙන මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහේ රූපයක් අපිට දීලා තියෙනවා. හරි. මේ රූපේ අපේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන සටහන් කරන්නලු ක්‍රියා කරන බල පැහැදිලිව. ඒකට එකක් තමයි ශිෂ්‍යයාගේ බර. ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට mg විදියට තියෙනවා. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ශිෂ්‍යයා මත පොළොවෙන් යොදන ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව R තියෙනවා. ඊට අමතරව ඝර්ෂණ බලය කියන එකත් ඉදිරියට තියෙනවා. ඒ කියන්නේ දුවන දිශාවටම තමයි ඝර්ෂණ බලයක් තියෙන්නේ. ඝර්ෂණ බලය ওই විදිහට. ඒතර බල තුනයි. ඔන්න ඔය බල තුන නිවැරදිව මාක් වෙන්න ඕන. බර අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලය. හරි. පළවෙනි කොටසේ ABCD අණු කොටස් හතරම ඉවරයි. අපිට යන්න තියෙන දෙවෙනි කොටසට. දෙකේ A
දෙකේ ඒ කොටස. මෙහෙම කියනවා වේදිකාවෙන් ඉවත් වීමෙන් පසු ජලයේ ස්පර්ශ කිරීමට ඔහුට කොපමණ කාලයක් ගත වේද කියලා. දැන් මෙතනින් එහාට වේදිකාවෙන් ඉවත් වෙන්නේ 5 ms ශ්‍රේණික වේගයෙන්. එහෙම ඉවත් වෙන මොහු ගුරුත්වය යටතේ සිරස් චලිතයකට තමයි ලක් වෙන්නේ. ඒක ගුරුත්වය යටතේ සිරස් චලිතයක් එක්ක තිරස් දිශාවට ප්‍රවේගයක් ආවට පස්සේ මෙන්න මේ පෙන්නලා තියෙන මාර්ගය ඔස්සේ මොහු ගමන් කරන්නේ ප්‍රක්ෂිප්තයක කොටසක්. එහෙනම් ප්‍රක්ෂිප්ත චලිතය කියන එක අපිට මෙතෙන්දී වැදගත් වෙනවා මේ ඉදිරි කොටස් ටිකට පිළිතුරු සැපයීම සඳහා වේදිකාවේ නිවත් වීම පසු ජලයේ ස්පර්ශ කිරීමට ඔහුට කොපමණ කාලයක් ගත වේද? ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේග සංරචකය වෙනස් කරන්න කෙනෙක් නැහැ. 5 ms ශ්‍රේණියක ඒක මේ පතේ චලිත වෙද්දී තිරස් ප්‍රවේගය නියතව 5 ms ශ්‍රේණියක තියෙනවා. ඊට අමතරව මෙයාට මෙතනින් පස්සේ මෙයා ගුරුත්වය යටතේ වැටෙන්න හදනවා. අන්න එතකොට මොහුගේ ආරම්භක ප්‍රවේගය කියන්නේ ගුරුත්වය යටතේ සිරස් චලිතය කියන එක ගත්තම සිරස් චලිතයේදී ආරම්භක ප්‍රවේගය වෙන්නේ 0 ms ශ්‍රේණියක. මෙතනින් වැටෙන්න ගන්න නිශ්චලතාවය 0 ms ශ්‍රේණියක. ඊට පස්සේ අපි ගුරුත්වජ ත්වරණය කියන එක දන්නවා. ඒ කියන්නේ ගුරුත්වය යටතේ වැටෙනවා නම් ගුරුත්වජ ත්වරණයෙන් වැටෙන්න ඕන 10 ms ඍණ 2 සහ ප්‍රවේගයක් ගැන නම් අහන්නේ නැහැ. අපිට දාන්න තියෙන්නේ කාලය තමයි ගත වෙනවා කියන්නේ. එහෙනම් දාන්න හොඳම සමීකරණය වෙන්නේ සිරස් චලිතයට මේ ටික අඳුනගත්තට පස්සේ අපිට දාන්න පුළුවන් හොඳම සමීකරණය සිරස් චලිතයට පහළට දාමු අපි S සමානයි ut ධන භාගයක් at වර්ග. කාලය හොයන්න ඕන. මොකද සිරස් ස්ථාපනය කියන එක අපි දන්නවා. සිරස් ස්ථාපනය උන් මෙතනින් පස්සේ සිරස් චලිතය ගත්තම ස්ථාපනය වෙන්නේ 7.2 මීටර. එහෙනම් S දන්නවා u කොහොමද දන්න බිඳුවයි. ඒතකොට මේ පදයෙන් බිඳුව වෙනවා. A කියන එක g ට සමානයි 10යි. එහෙනම් අපිට t හොයන්න පුළුවන්. මේ ටික ආදේශ කරාම S 7.2 මීටර 7.2 සමානයි u ආරම්භයේ බිඳුවයි බිඳුව ධන භාගයක් g 10යි වතාවක් t වර්ග. දෙකෙන් 7.2 ගුණුනාම 14.4ක් සමානයි 10යි t වර්ග. t වර්ගයේ උක්ත කරාම 14.4 බෙදීම 10 කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් 1.44ක්. එහෙනම් t සමානයි 1.44 වර්ගමූලය ඒ කියන්නේ 1.2 s. තත්පර 1.2ක කාලයක් යනවා මෙන්න මෙතනින් පස්සේ ඔහු මේ ජල තටාකයට වැටෙන්නේ 1.2 s කාලයක්. හරිද? ඕකේ අඩුපාඩු හදාගන්න. සිම්පල් B කොටස ඔහු ජලය මත පතිත වන ලක්ෂයට B ලක්ෂයේ සිට ඇති තිරස් දුර නිර්ණය කරන්නලු. ඔහු ජලය මත පතිත වන ලක්ෂයට. අපි හිතමු ජල තටාකයේ මෙන්න මේ වගේ තැනක. මේ වගේ තැනකට තමයි ඔහු වැටෙන්නේ. එතකොට ඔතෙන්ට තියෙන තිරස් දුර අහන වේදිකාවේ අනෙක් කෙළවර D ඉඳලා. නෑ B ලක්ෂයේ ඉඳලා. B ලක්ෂයේ සිට ඇති තිරස් දුර වෙන මේ B ලක්ෂය. මෙතන ඉඳලා තියෙන මේ දුර අහන්නේ. ඔය දුර කියන්නේ අපි ප්‍රක්ෂිප්තවලදී කතා කරන තිරස් පරාසය කියන එක. මේ දුර කියන්නේ තිරස් පරාසය. තිරස් පරාසය හොයන්න කාලය දන්නවනම් අපි t හොයාගත්ත 1.2ක්. මොකද දැන්ට t එකත් මෙතනින් දා ගන්නවා 1.2s. කාලය දන්නවනම් අපිට ප්‍රක්ෂිප්තවලදී තිරස් පරාසය හොයන සමීකරණයක් තියෙනවා S සමානයි ut. එහෙම නැත්නම් R සමානයි ut කියලා. S සමානයි ut අපිට දාන්න වෙන්නේ තිරස් පරාසයට අපි ගන්නවා R සමානයි ut කියලා. එතකොට R කියන්නේ තිරස් පරාසය. ut දාන්න හේතුව වෙන්නේ මෙතනින් පස්සේ තිරස් චලිතය ඒකාකාර ප්‍රවේගයෙන් තියෙනවා. 5 ms ශ්‍රේණියක මේ පතේ පුරාවටම හැම ලක්ෂයකදීම මේ පැත්තට තිරස් පැත්තට තියෙනවා. එතකොට කාලය කොහොමද යන්නේ ඒ වේගයෙන් 1.2s කාලය චලිත වෙනවා. එහෙනම් තිරස් පරාසය R සමානයි u කියන්නේ 5 ms ශ්‍රේණියක වතාවක් t කියන්නේ 1.2යි.
ආර්ට උත්තරයක් කියනවා 5 සතාවක් 1.2 5 සරක් 2 10යි බිඳුවයි 5 සරකේ 5 1යි 6යි 6යි මීටරක දුරක් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට වැටෙනවා. හරි. ළමයා ශිෂ්‍යයා යන්නේ 6 මීටරක දුරක්. ඕක තමයි ඒ කොටසට එන්න උත්තරේ. ඊට පස්සේ C කොටසේ ආන මෙහෙම කතාවක්. ශිෂ්‍යයා වාතය තුල වැටෙන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව ලකුණු කරන්න. මේ සඳහා මෙහි දී ඇති රූපය ඔබගේ උත්තර පත්‍රයේ පිටපත් කරගන්න. ඒතර මෙන්න මෙහෙම රූපයක් අපිට දීලා තියෙනවා. ශිෂ්‍යයා වාතය තුල වැටෙනකොට මේ අතර තුරදී වාතය තුල වැටෙනකොට ඔහොම රූපයක් දීලා තියෙනවා. ඝර්ෂණ බල මුකුත් නැහැ. මෙයා මත තියෙන්නේ වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කිව්වට පස්සේ මෙයාගේ බර ගුරුත්වාකර්ෂණ බලය mg කියන එක තියෙනවා. ඔච්චරයි බලයකට තියෙන්නේ. දෙකේ ABC කොටස් තුනටම උත්තර කියලා ඉවරයි. අපිට යන්න තියෙන්නේ තුන්වෙනි කොටස. තුනේ කියනවා ආරම්භයේ C සිට ජලය ස්පර්ශ කරන තුරු ශිෂ්‍යයාගේ ප්‍රවේගයේ තිරස්සන් රචකය සඳහා ප්‍රවේගය v කාලය t වක්‍රයේ දල සටහනක් අඳින්නලු. ආරම්භයේ C සිට ජලය ස්පර්ශ කරන තුරු. ඒ කියන්නේ මේ චලිතය සම්පූර්ණයෙන්ම සලකන්න වෙනවා. C වල ඉඳලා D ට ඒකාකාර ත්වරණයෙන් මෙයා ඉන්නේ. ඊට පස්සේ D වලින් පස්සේ ප්‍රක්ෂිප්තයක චලිත වෙලා තමයි වැටෙන්නේ. හැබැයි මේක කියන්නේ ප්‍රවේගයේ තිරස්සන් රචකයෙක්. මෙතන ඉඳලා මෙතෙන්ට කොහොමත් තිරස් ප්‍රවේගයේ ත්වරණයක් තියෙන හින්දා වැඩි වෙනවා. එතනින් එහාට මේක යද්දි ප්‍රක්ෂිප්තයකදී තිරස් ප්‍රවේග සංරචකය 5m ශ්‍රේණියක වෙනස් කරන්න කවුරුවත් නැහැ. ඒ කියන්නේ 5m ශ්‍රේණියක නියතව තියෙන්නේ. ඒ නිසා අපිට ආරම්භයේ ඉඳලා ගත්තොත් VT වක්‍රයක් අඳින්න කියලා ගත්තොත් මෙතන ඉඳලා C සිට D දක්වා ඒකාකාර ත්වරණය මෙන්න ආරම්භයේ නිශ්චලයි බිඳුවෙන් පටන් ගන්නෙ ඔතන ඉඳලා ඔන්න ආරම්භක ප්‍රවේග C සිට D දක්වා ප්‍රස්ථාර කොටස තමයි මේ තියෙන්නේ. ඔතෙන්දී 5m ශ්‍රේණියක ප්‍රවේගයක් මෙයා ලබාගෙන තියෙන්නේ. ms ශ්‍රේණියක තර තත්පර 5m ශ්‍රේණියක ප්‍රවේගයක් මෙතන ලබාගෙන තියෙනවා. අන්න ඒ වේගය නියතව තියෙනවා. වැටෙනකම් නියතව තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ගන්න කාලය 2යි මෙතෙන්ට වැටෙන්න කාලය 1.2යි. ඒක මේකට එකතු වුණාම 3.2යි තත්පර කියලා අපිට දාන්න. මුල් කොටසේ කාලය අපි හෙව්වා 2යි තත්පර මෙතන ඉඳලා මෙතෙන්ට. ඊට පස්සේ ඒ ප්‍රක්ෂිප්ත කොටස චලිත වෙන්න කාලය 1.2යි. ඒක මේකට එකතු වුණාම 3.2යි. ඔය විදිහට අපිට ප්‍රවේග වක්‍රයක් මොහුගේ චලිතය සම්පූර්ණයෙන් දැක්වීමට නිරූපණය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යනවා හතරවෙනි කොටසට. හතරවෙනි කොටසේ මෙහෙම කියනවා. වේදිකාවේ සිට 1.25 මීටර් සිරස් දුරක් ශිෂ්‍යයා පහළට වැටී ඇති විට වේදිකාවේ ඉඳලා සිරස් දුරක් කියන්නේ. සිරස් දුරක් අපි ගමු මේ විදියට. සිරස් දුර 1.25ක්. ඒ කියන්නේ මෙතන ඉඳලා මුළු දුර 7.2යි. මම මේ වගේ තැනකට ගන්නවා. 1.25 මීටරක සිරස් දුරක්. මෙන්න මේ වගේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි ළමයා ඉන්නේ. ශිෂ්‍යයා කියන කෙනා ඉන්නේ මෙන්න මේ වගේ තැනක. එතනට ගන්නවා මේ. සිරස් දුරක් වැටෙද්දි මෙන්න මේ වගේ තැනක. කොහොම තමයි ඉන්නේ. පහළට වැටි ඇති විට ඔහුගේ ෂණික ප්‍රවේගය v දෛශිකයේ දිශාව රූපේ පෙන්වා ඇත. මේ වෙලාවේදී මෙයා මේ මාර්ගයේ උම එනකොට අපි මෙතෙන්දී ප්‍රවේගය ගන්න මෙතෙන්ට ලොකු ස්පර්ශකයේ දිශාව. ඒ ස්පර්ශකය v එක රූප සටහනක් දීලා තියෙනවා අපිට ගානෙම පහලින්. ඒ රූප සටහන මෙතෙන්ට ගත්තොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ විදියට v කියලා ප්‍රවේග සංරචකයක් පෙන්වලා තියෙනවා.
එතකොට මෙතනින් එහාට y කියලා සිරස් සංරචකයකට ආසන්න දෙයක් පෙන්වලා තියෙනවා. මෙන්න මේ හරියේ O ලක්ෂයක් දාලා තියෙනවා. x මෙතන θ. ඔය වගේ රූපයක් තමයි අපිට දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ වෙලාවේදී ප්‍රවේගයේ දෛශිකය තමයි මේ පෙන්වලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ 1.25 මීටර පහළින් ඉන්න වෙලාවේදී. දැන් අහන ඒ කොටසට ගියාම රෝමිලක්කම් 3 ඒ කොටසට ගියාම අහන මෙන්න මෙහෙම එකක්. v ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව එනම් v සහ සිරස් xy රේඛාව අතර ඇති කෝණය θ ගණනය කරන්නලු. ප්‍රවේගය මේක නම් v ගණනය කරන්නලු. xy එක්ක හදපු දිශාව, ඒ කියන්නේ ප්‍රවේගයේ දිශාව θ ගණනය කරන්න. හරිද? v ගණනය කරන්න ඕන, θ ගණනය කරන්න. එතකොට අපි මේ 1.25 මීටර සිරස් දුරකින් ඉන්නේ මේ වෙලාවේදී. 1.25 මීටර. එතකොට මෙයාට මේ වෙලාවේදී මේ තියෙන ප්‍රවේගය v නම් v කියන ප්‍රවේග සංරචකය දැන් xy කියන එක අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. මේ xy ඔස්සේ θ කෝණයකින් ආනත උමු තියෙනවා. ඒතර මේ v ප්‍රවේගය අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. මේ පැත්ත 5යි ms වෙන එකම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ ආයේ. මොකද තිරස් ප්‍රවේග සංරචකයේ කොයි වෙලෙත් 5යි ms වෙන එක. එතකොට v sin θ තමයි ඔය 5යි ms වෙන එකට සමාන වෙන්නේ. අනිත් එක තියෙන්නේ v cos θ කියන. v cos θ කියන. දැන් අපි හොයන්න ඕන v ගේ අගය සහ tan θ ගේ අගය. θ ගේ අගය සහ v ගේ අගය අපි හොයන්න ඕන. අපි ඒකට මෙහෙම වැඩක් කරමු. අපි මේකේ මේ වෙලාවේදී සිරස් ප්‍රවේග සංරචකය හොයන්න අපිට දාන්න පුළුවන් මෙහෙම සමීකරණයක්. පහළට සිරස්ස පහළට ශිෂ්‍යයාගේ චලිතයට සිරස්ස පහළට ශිෂ්‍යයාගේ සිරස් චලිතයට සිරස්ස පහළට දාමු v වර්ග සමානයි u වර්ග ධන 2 as. ප්‍රවේගය මේ වෙලාවේදී ප්‍රවේගයම vy කියලා ගන්නම්. vy ගේ වර්ග සමානයි ආරම්භක ප්‍රවේගය බිඳුවයි බිඳුවේ වර්ග බිඳුවමයි 2ක් a කියන්නේ 10යි s කියන්නේ 1.25ක් පහළට ආවට පස්සේ 1.25 vy ගේ වර්ග සමානයි 1.25 ව 2ක් 2.5 එක 10 ගුණුනාම 25. එහෙමනම් vy එනෝ 25 වර්ගමූලයක්. ඒ කියන්නේ 5යි ms ඍණ 1ක්. එහෙනම් මේ වෙලාවේදී vy කියන්නේ 5යි ms ඍණ 1ක්. තිරස් දිශාවට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක පහම තමයි. දැන් එතකොට අපිට වෙන්නේ ඔන්න මේ vy එක අපි හෙව්වා. ඒකම නෙවෙයි අහන්නේ θ සහ v කියන්නේ. දැන් vy එක පහක් ආවම අපිට ඔන්න ඔය ප්‍රවේග සටහන ශිෂ්‍යයාගේ 1.25 මීටර සිරස් දුරකින් පහළින් ඉදිද්දී ප්‍රවේග සටහන මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. v තමයි ඕන මෙතන o කියලා ලක්ෂයක් පෙන්වලා තියෙනවා. එතකොට මෙයාගේ සිරසට θ කෝණයකින් ආනතව ඉදිද්දී මෙන්න මේ පැත්තට තියෙන ප්‍රවේගය. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේග සංරචක දෙකකට කඩලා අපි පෙන්නුවොත් මේ පැත්තට 5යි ms ඍණ 1ක් තියෙනවා. මෙහාට ආව දැන් පොඩ්ඩකට කලින් හෙව්වා 5යි ms ඍණ 1ක්. එහෙමනම් v ගණනය කරන්නේ කොහොමද? දැන් අපිට මතක් වෙනවා තිරස් සිරස් පහක් වෙන්න ඇවිල්ලා මේක හරහා තියෙනා වූ සංප්‍රයුක්ත ප්‍රවේගය නේද මේ v කියන්නේ.
මේ පැත්තේ තියෙන සංප්‍රයුක්ත ප්‍රවේගය. මෙහෙත් 5යි මෙහෙත් 5යි. එතකොට v ගන්න කොහොමද ගන්න වෙන්නේ අපිට? v වර්ග සමානයි 5 වර්ග ධන 5 වර්ග. එහෙනම් v සමානයි 5 වර්ග 25යි ධන 25යි. ඕකේ වර්ගමූලය. ඒ කියන්නේ v ට එනවා මෙහෙම අගයක්. 25යි 25යි 50යි. 50 ලියා ගන්න පුළුවන් දෙවරක් 25. එහෙනම් මූල දෙක වතාවක් 25 කියන්නේ 5යි මූල 2යි ms ඍණ එකක් කියලා. ඔය විදිහට තමයි අපිට ප්‍රවේගය v හි අගය හොයන්න වෙන්නේ. හරි. ඊට අමතරව θ අහනවා. θ ඇත්තට මෙතනනේ තියෙන්නේ. tan θ. tan θ ගණනය කරන්න ගියාම සම්මුඛ පාදයක් 5යි බද්ධ පාදයක් 5යි. ඒ කියන්නේ 5 බෙදීම 5යි. tan θ ගේ අගය එන්නේ 1යි. tan යම් කෝණයකගේ එක වෙනවා නම් එම කෝණය අපි දන්නවා අංශක 45යි. එහෙනම් θ සමානයි අංශක 45යි. v සමානයි 5යි මූල 2යි. θ සමානයි අංශක 45යි. ඔය විදිහට තමයි 4 a කොටසට උත්තර අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ b කොටස. දැන් තියෙන්නේ b කොටස. B කොටසේ මෙම මොහොතේදී ශිෂ්‍යයාගේ චලිතය ඕලක්ෂ්‍ය වටා වූ වෘත්තාකාර චලිතයක කොටසක්සේ සැලකිය හැකි නම් මෙම මොහොතේදී ශිෂ්‍යයාගේ කේන්ද්‍රාභිසාරී ත්වරණය නිර්ණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම වැටෙන්නේ පරාබලයක කොටසක් විදියට. හැබැයි අර දීලා තියෙනෝනේ අපිට මේ පැත්තේ රූපයක්. මේ වෙලාවේදී එයාලා කියනවා අපිට හිතන්නලු මේක මේ මොහොතේදී වෘත්ත චලිතයක් විදියට සිද්ධ වෙනවා කියලා. එහෙම වෙනවනම් මේ පෙන්නලා තියෙන්නේ O කේන්ද්‍රය වටා මෙයා වෘත්ත චලිතයක විදියට නම් වැටෙන්නේ. මේ වෙලාවේදී කේන්ද්‍රාභිසාරී ත්වරණය තමයි අහන්නේ. එතකොට ළමයා මෙතන ඉන්නව නම් ළමයා පහළට වැටෙන්නේ ඇත්තටම G ත්වරණය. ගුරුත්වජ ත්වරණයෙන් තමයි වැටෙන්නේ. එතකොට මෙන්න මෙතන කෝණය දීලා තියෙන θ. හරිද? ඔතන කෝණය දීලා තියෙන θ. θ අපි දාව අංශක 45. මේ වෙලාවේදී මෙයා O කේන්ද්‍රය වටා යන වෘත්තයක යම් ලක්ෂයක හිටිය නම් ඒ වෙලාවේදී කේන්ද්‍රාභිසාරී ත්වරණය තමයි අහන්නේ. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණය ගන්න වෙන්නේ මෙන්න මේ ගුරුත්වජ ත්වරණයෙන් වෙන සංරචකයෙන් අපිට G sin θ කෙනෙක් තමයි මේ කේන්ද්‍රය දෙසට තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේදී කේන්ද්‍රාභිසාරී ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය සමානයි G sin θ. G sin θ. sin θ අපි θ හොයලා තියෙන්නේ. G කියන්නේ 10යි. sin θ කියන්නේ sin 45යි. θ දාවේ අංශක 45යි. 10යි sin 45 කියන්නේ කයට මූල දෙකක්. ළමයි උතරින් එහාට සමානයි 10 මෙහෙම කරන්න පුළුවන්. අපිට මේක සුළු කරන්න මූල එකයට මූල දෙකයගේ අපිට හොයන්න වෙනවා. එහෙම නැත්නම් මෙහෙම සුළු කිරීමකට යන්න පුළුවන්. 10 ලියන්න පුළුවන් අපිට මේ 10 ලියන්න පුළුවන්. 5 සරක් 2 ගුණ කිරීම එකයට මූල 2. දැන් මේ මූල දෙකත් එක්ක මෙතන මූල දෙකක් අයින් වෙලා යනවා. එතකොට උඩට එනවා 5යි මූල 2ක්. මූල දෙකේ අගය අපිට ගන්න වෙනවා 1.4යි 1.4ක් විදියට අරගෙන අපිට සුළු කරන්න වෙනවා. 5 සරක් 4 20 බිඳුවයි දෙකක් ඉතිරි 5 සරක් 5යි 2යි 7යි. 5 සරක් 4 20 බිඳුවයි දෙකක් ඉතිරි 5 සරක් 5යි 2යි 7යි. උත්තරේ නෝ 7.07ක් ms ඍණ 2ක්. 7.07 ms ඍණ 2ක් කේන්ද්‍රයේ දෙසට තියෙන උත්තරණය ගුරුත්වජ ත්වරණයේ සංරචකයක් විදියට තමයි කොහොම හිතුවෝ. ඒ කියන්නේ වෘත්තයක මේ ලක්ෂයේදී මෙයා චලනය වෙනවා කියලා හිතුවොත් ලැබෙන කේන්ද්‍රාභිසාරී ත්වරණය ලැබෙන්නේ 7.07යි. ඊට පස්සේ ළමයි අපිට යන්න තියෙන්නේ අන්තිම ප්‍රශ්නෙට A9 අනුරූප වෘත්තයේ අරය ගණනය කරන්නලු. අනුරූප වෘත්තේ ඒ කියන්නේ මෙයාලා දැන් කියනවනේ හිතන්න කියලා මේ වැටෙද්දි පරාවලයක යම් ලක්ෂයක් පහු කරන අවස්ථාවක් අපිට දීලා තියෙන්නේ. ඒකේ යාලා කියන ආසන්න වෘත්තයකට සමාන නම් ඒ වෙලාවේදී කේන්ද්‍රාභිසාරී ත්වරණයට අගයක් හෙව්වා අපි. දැන් කියනෝ
එහෙම ඒ වගේ වෘත්තයක නම් චලනය වෙන්නේ ඒ වෘත්තේ අරය. ඒ කියන්නේ මේක කේන්ද්‍රය නම් කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර අරය ගණනය කරන්න. ඒතර කේන්ද්‍රාභිසාරී ත්වරණය වෘත්ත චලිතයේ අපිට කේන්ද්‍රාභිසාරී ත්වරණය ලැබෙන ප්‍රකාශනයක් තියෙනවා. v වර්ගයට r කියන එක අපිට දාන්න පුළුවන්. මොකද හේතුව කේන්ද්‍රාභිසාරී ත්වරණය a නම් a සමානයි v වර්ගයට r. r කියන්නේ වෘත්තයේ අරය. ත්වරණය අපි දන්නු දැන් 0.7ක් අපිට ආවා. මෙතෙන්දී ඒක බෝඩ් එකේ නෑ. 0.7ක් ආවා. v වර්ග ප්‍රවේගය ඒ වෙලාවේදී 5යි මූල 2යි ප්‍රවේගය වෙන්නේ. ඕකේ වර්ගය වෙන්න ඕන. v ගේ වර්ගය බෙදීම අරය r. ඔය ප්‍රකාශනෙන් අපිට පුළුවන් r උක්ත කරලා r ටගයක් හොයන්න. 5 වර්ගයේ 25යි මූල 2 වර්ගයේ 2යි 25ව 2ක් 50යි 50 බෙදීම 0.7ක් වගේ අගයක් තමයි එන්නේ. මේක බෙදලා උත්තරේ දාගන්න වෙනවා. පනහ බෙදීම 0.7 වෙනුවට 50000 බෙදීම 707ක් ගත්තම 500 නෑ 5000ට 707 ඒවා හතරක් 4ක් ඉතිරි 4.4යි 4ක් 49යි 4949ක් 10න් 9ක් 1යි 9න් 4ක් 5යි 9න් 9ක් බිඳුවයි 51ක් ඉතුරුයි 510ට නෑ බිඳුවයි දශම දිතියක 5100ට නැවත 7ක් එනවා. අපි ආසන්නව අරයට අගයක් කියනවා 70.7යි මීටර. ඒක තමයි අගයක්. හරි. ඔන්න ඔය විදිහට ගානේ අවසාන කොටසේ හැදුවේ. ඔයාලා එතකොට ගාන කරද්දී මුලින් ගානට උත්තර ලියලා ඊට පස්සේ ඇවිල්ලා වීඩියෝ එක බලන්න අඩුපාඩු තියෙනම් හදාගන්න. මේ විදිහටම අපි 2002 පේපරේ තවත් ගානකින් හමු වෙමු.